Minecraft Survival episode series. ඕනේ ඉතින් ආදාන් Minecraft Survival episode series එකේ වීඩියෝ තමයි දාලා තියෙන්නේ. ඉතින් ආද ගෙදර හදන්න තමයි යන්නේ. ඉතින් මම බඩු එකතු කරගත්තා. ඒ වගේම පොඩ woodland mansion එකට ගිහිල්ලා එතන තිබ්බ dark oak ටිකක් එහෙමත් එකතු කරගත්තා. ඒ කියන්නේ මම forest එකට චුට්ටක් ගියා. හොඩක් valley ඒ කියන්නේ sand නැත්තම් ඔය ඕනේ මෙන්න මේ තියෙන වල පේන ඇති මේ සේරම එකතු කරගත්තා. එතකොට මම දැන් ඔයාලා හිතනවා ඇති නෑ ඊට කලින් ඊට පස්සේ මම පොඩ්ඩක් තව කේව් එක පැත්තට ගියා. මොකද කියනවා නම් ඒ කියන්නේ මේ පැත්ත කේව් එකට ගිය මට කෝල් තිබ්බේ නෑ. ඒක නිසා මම පොඩ්ඩක් කේව් එක පැත්තට ගියා. එතකොට හම්බුණා මයින් ෂාෆ්ට් එක. මම ඔයාලට ඒකේ පොඩි ක්ලිප් එකක් දාලා පෙන්නනවා මේ වෙලාවේ. හරි ඔයාලා දකින්න ඇති මයින් ෂාෆ්ට් එක ඒ වෙලාවේ දැක්කා. ඒක හම්බුනේ ඉතින් woodland mansion නෙමෙයි village outpost එක තියෙන තැන තියෙන cave එකේ පොඩ්ඩක් අර ඔයාලා දකින්න ඇති නිකන් ලාවා තියෙන තැන. ඔව් ලාවා තියෙන තැනට එහා පැත්තේ තියෙනවා පොඩ්ඩක් ඔය තව පැත්තක්. ඒ පැත්තේ මම ඒ පැත්ත පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරන්න ගියේ නෑ. එතකොට මට හම්බුණා මයින් ෂාෆ්ට් එකක්. ඒ කියන්නේ මම මෙතන කෝල්ටික් ගන්න තමයි ගියේ. මම ඒක හරියටම දැක්කේ නෑ. ඒතර එතන සොම්බිලා ඉන්නවා දැක්කා. ඊට පස්සේ බලනකොට මයින් ෂාෆ්ට් එක මාරයි. ක්‍රොස්බෝ එකක් හම්බුණා. ඒ වගේම ලොකුම දේ තමයි දැන් ඔයාලට කියන්න යන්නේ. ඒක තමයි මට එහා පැත්තේ ඉන්න බව්වා. ඔයාලට පේනද? මම යාට දැම්මේ නම බඩී කියලා. පොඩ ඉන්න මම යාව නැගිටවන්න. වෝටර් බකට් එක මෙතනින් දැම්මහම එයාට නැගිටින්න පුළුවන්. හරි. කොහොමද ඒක? ලස්සනයිනේ. යවන්නම් හිතනවා මම ඒක එයා ලස්සනයි කියලා. එයා ෆොරස්ට් එකේ ඉඳලා තමයි හම්බුනේ. මම එයාට නම දැම්මා බඩී කියලා. ඉතින් අද ගෙදර හදන්න මම බඩු ටිකක් ලෑස්ති කරගත්තා. ඒ වගේම මම තැනකුත් හොයාගත්තා. ගෙදරක් කියන්නේ මම හදන්නේ හොබිට් හෝලක්. ඔයාලා දන්නවා ඇති හොබිට් හෝලක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් අද වීඩියෝ එකට තමයි දැන් යන්න තියෙන්නේ නේ. ඔව්. ලස්සනයිනේ බඩි. අර බලන්න ඔයා කොච්චර ෂෝක්ද කියලා. බුර ඉන්නා මන් දිහා බලවල. මං එයාට කෑමක් දෙනවා ගොඩක් වෙලාවකට. ඉතින් දැන් අපි බඩු ටිකත් අරන් අපේ ගෙදර හදන තැනට යන්. මට ඇත්තටම අයිඩියා ගන්න නෑ මේ කොහොමද හදන්නේ කියලා ගෙදර මේ කියන්නේ හිතන ඒ වෙලාවට හිතන විදිහට තමයි හදන්නේ. ඉතින් ලයික් කරලා නැත්නම් දැම්ම ලයික් කරන්න, subscribe කරලා නැත්නම් මගේ channel එක දැම්ම subscribe කරලා එකතු වෙන්න. ඉතින් අපි අද වීඩියෝ එකට යමු. ඉතින් මම එන්නකින් එස්ස. හරි කට්ටිය ඉතින් මුලින්ම අපි අපේ බඩු ටික ගන්න ඕනේ. කියන්නේ අපිට ඕනේ බඩු ටික අපි ගමු. මෙතනින් දැන් ඉතින් අපි යන්නේ. ඉතින් අපි පුංචි බේස් එකට බායි කියන්න තමයි යන්නේ. මේකේ තියෙන අපේ අම්මෝ බඩු ගොඩනේ. අපි පුළුවන් තරම් අරන් යමු. බැරි ටික මොකද කරන්නේ? චෙස්ට් එකක්වත් ආවද අපිට? චෙස්ට් එකක් ඇවිල්ලා නැහැ. චෙස්ට් දෙක ආවා. හරි. එලකිරි. ඊට පස්සේ මේකත් කඩමු. ඒකත් කඩලා ටක් ගාලා ගිහිල්ලා චෙස්ට් එක දාගමු. බව්ව එන්න යන්. එනවා. අපි ටක් ගාලා යම් මේ ටික ඩිස්පෝන් වෙන්න කලින් අපි පොට් එකට ගිහිල්ලා අපි එතන චෙස්ට් දෙක ප්ලේස් කරලා බඩු ටික සේරම එතෙන්ට දාගමු. ඊට පස්සේ ආපහු ආවා මෙතනින් බඩු ටික ගත්තා. එතෙන්ට දාගත්තා. එහෙම තමයි වැඩේ යන්නේ. ගේ හදන්න කලින් මම එතෙන්ට කොතනද කියලා කියන්න ඕනේ. මං අර පැත්තට වගේ තමයි තියෙන්නේ. එච්චර දුර තැනක් නෙමෙයි. ළඟ තැන. ඉතින් කට්ටිය හැම්බිරිසම මේ හස්සල ගණන් ගන්න එපා ඒක.
අන්න අතන අර පැත්තේ තමයි තියෙන්නේ පොඩ්ඩක් යන්න ඕනේ අන්න හරි අන්න අතන ඔන්න අතන තමයි අපේ පොට් එක තියෙන්නේ තේනවද ඔයගලන්ට එතනින් ටග් ගාලා චෙස්ට් දෙක දාගන්න චෙස්ට් පහක් තියෙනවා 3යි 4යි 5යි දැන් දාගමු ඒ ටික සේරම මේ ටික මේක මේක දාන්න ඉඩ මදි ඒක දාගමු මෙතෙන්ට හරි එලකිරි මං ආවි හිටවන්න කියන්නේ ඉඳවලා අපි ඉතුරු බොට් ටික ගේන්න ඒ ටික ඩීස්පෝන් වෙන කලින් අපි යන්න ඕනේ ඒ ටික ඩීස්පෝන් වුණොත් ඉතින් ඉවර තමයි එතන ගොඩක් හොඳ බඩු ටිකක් තිබ්බ නිසා ඩීස්පෝන් වෙන කලින් යන්න ඕනේ මට අද වර්ල්ඩ් එක ඩුප්ලිකේට් කරලා ඉන්නත් බැරි වුණා ලස්සනට හදන්න වෙනයි කියන්නේ මම සාමාන්‍යයෙන් ඔය වීඩියෝ එක කරන්න කලින් වර්ල්ඩ් එක අනිවාර්යෙන් ඩුප්ලිකේට් කරනවා ඩුප්ලිකේට් කරලා එන එක නම් හොඳයි ඇත්තටම මේ වෙලාවේ ඔන්න අපි බඩු ටික අරන් ටග් ගාලා දාලාම යන්න උලන් උපරිමෙන් එන්නේ උපරිමෙන් හායම් එක්ක නිදියන්න හරි ටග් ගාලා මේ ටික කරගන්න ඕනේ නැත්තම් මේ බඩු ටික ඩීස්පෝන් වෙයි අදින් දන්නවනේ ෆ්‍රෙන්ඩ්ස් ඒ ටික ඉවර වුණා ලොකු ප්‍රශ්නයක් ඇත්තට මේක නම් නේද ඔව් ඒක ලොකු ප්‍රශ්නයක් බන් 30 ගානක් තිබ්බා මම මේ 17 වෙනි ඩේ එකට වෙනකොට බන් ඉවරයි හරියටම එතකොට ඔව් 37ක්ද 39ක්ද තිබ්බ ඒ ටික සේරම ඉවරයි දවසකට 4ක් 5ක්වත් කනවා කියන්නේ 4ක් නෑ 3ක් විතර කනවා නියෝ බඩියා ඉන්නා බඩියා නේම් ටැග් එකක් හොයාගත්ත ගමන් එයාට මම නම දානවා ඔනිමස් පෝෂන් එකක් හම්බුණා මේ ටික සේරම අපිට ඒ ටික ගන්න බැරි වුණොත් තමයි ඒ ටික ඩීස්පෝන් වෙන්නේ කොහකටත් කියලා මං වේගින් ආවා ඉතින් ඩීස්පෝන් වුණොත් කියලා මොකක් හරි සීන් එකක් කළා හරිද සේරම එකතු වුණාද දැන් නම් නිදහස් ඇඳත් අරයි එතකොට හරි නේද ඇත්තටම බඩු ටික එහෙනම් හරිනේ මම හිතනවා හරි කියලා ඉතින් දැන් නම් ඉතින් තියන්නේ අපේ ගෙදර හදන්න තමයි ආපහු යන් ඉතින් මොනවා කරන්නද ගෙදර ගිහිල්ලා අනිත් ටික පුච්චලාම ගමු නැත්තම් හાર્ට් අඩු ඒ කියන්නේ සාමාන්‍යයෙන් නිකන් පුච්චන්න නැතුව කනකොට හાર્ට් අඩු වැඩි වෙනවා අඩුයිනේ පුච්චලා කනකොට ඉතින් වැඩි නිසා මං එහෙම ඒ ටික තියාගත්තා දැනට මට වීඩියෝ එක ඇදිලා තියෙන්නේ අවුලක් නැහැ යෝ මං ටෙස්ට් එක දැම්මේ වැරදිද නේද අපිට මෙහෙම වගේ දාන්න තිබ්බේ අවුලක් නැහැ දැන් නම් ආයෙ මාරු කරන්න බෑ ඒවා මේ ටික මේක ඒ ටික විලේජර්ස් ලගේ ඔය කැම ටිකුත් උස්සන් ආවා වගා කරන්නත් ඕනේ නයිස් ෆර්නස් එක ගමු ෆර්නස් එකට තමාව මේක අරගෙන
මේකේ තියෙන මේ ටික දාගමු. ෆර්නස් එක මෙතෙන් තියාගෙන ඒකට මේවා ටික දාගෙන කෑම ටිකක් ගමු. හරි. දැන් ඉතින් ගෙදර හදන්න තමයි තියෙන්නේ. මං කරපු වැඩේ වැරදිද මන්ද? ටක් ගාලා මං ආපහු මෙහෙට දාගන්නවා. හරි මං ඒ ටික හරියට දාගෙන ආවා. මම හිතන්නේ එතකොට දැන් මේකට දාගමු අපි එකතු කරගත්ත බඩු ටික. එතකොට මේක මේ ටික මම සෑන්ඩ්විච් වලට එකතු කරගත්ත ඒ ටික කොතනද දන්නේ. මේ ටික මේ ටිකත් ඌල් ටිකුත් එකතු කරගත්තා. කොහෙන්ද කියලා අහුවොත් ඉතින් විලේජ් අවුට්පෝස්ට් එකෙන් තමයි එකතු කරගත්තේ. ප්ලෑන් එකක් නෑ මට කිසිම අයිඩියා එකක් නෑ කමක් නෑ. අපි මුලින්ම ඕන විදිහට බඩු ටික හදාගමු. ස්පෝඩ් එක තියාගමු. මේ ඇක්ස් එක තියාගමු. මේවා ටික දාගමු. නෑ මේක තියාගමු මේක තියාගමු. එච්චරයි ඕනේ. සෝඩ් එක එපා. මේ ටික ඊට පස්සේ මේ ටික පොඩ අයිනේ මේවත් තියාගමු. ඊට පස්සේ වෝටර් බකට් එක එපා දැන්නට. සෑන්ඩ් ටිකක් එපා. වුඩ් ටික දෙන්න මේ ටික දෙන්න. හැමරිසා ෆ්‍රෙන්ඩ්ස්. ඊට පස්සේ ගන්න ඕනේ එච්චරයි. රෑ වෙනවා. නිදියගම්. තාම රෑ නැල්ලු. ඊට එච්චර තමයි ඉතින්. ඊට පස්සේ මේ දෙක ගලවගමු. ඒක තමයි හරි පොයින්ට් එක. හරි. දැන් නිදියගම්. තාම රෑ වෙලා නැද්ද? මම හිතුවා රෑ වෙලා කියලා. කවන්නේ. ඊට පස්සේ මුලින්ම අපි හදාගන්න ඕන අපේ දොර. ඒක තමයි නෑ අපි පඩියක් උස්සලා ගහමු. ඒක හදාගන්නකෝ. තියාගන්න මෙතනින්. දැන්වත් නිදිය ගන්න බෑ. කොහෙද මේ මොන්ස්ටර්ස්ලා ඉන්නේ? හරි පොඩ්ඩක් එහාට ගිහින් නිදියගමු. මෙතන කේව් එකක් වුණත් නම් ආනේ අර උඩ මොන්ස්ටර් කෙනෙක් කියලා තියෙන්නේ එතන. හරි. මුලින්ම මේක අරන් හදාගන්න ඕනේ මේවා. ප්ලෑන්ස් වෙන ගොඩක් හදාගන්න ඕනේ. හදාගෙන ඒ ටික දාගමු මෙතෙන්ට. හරි. ඊට පස්සේ ඒ ටික දාමු. ඊට පස්සේ මෙතනින් මෙහෙම දෙයක් ගහගෙන ස්ටේර්ස් ඕනේ. ස්ටේර්ස් ටික මෙතෙන්ට අරන්
කමු අකන්න ඕනේ ස්ටේර්ස් අය ඒ මොනවද තව මදි එව්වා ඒවා ටිකකුත් හදාගමු තව මේවා ටික පස්සේ ස්ටේර්ස් දැන් මෙහෙම දාගමු ගෙදර පඩිවල ඔන්න හරි පස්සේ මේක වහගමු ඊපස්සේ මෙහෙම තමයි එන්ට්‍රන්ස් එක එන්නේ මෙතනින් කොට මේකටත් මේකම දාගමු හරි එතකොට ඔන්න හරිය එන්ට්‍රන්ස් එක එන්නේ මෙතනින් වගේ පටන් ගමු ගෙදර හදන්න ඒ කියන්නේ ගෙදර ඉස්සරහා ටික හදන්න ඒ බඩි කෑ ගහන ඇහෙනවා ආඩ ඇහෙනවද දන්නේ මීක් මීක් ගන්නවා නයිස් මෙහෙම තමයි එන්නේ ඕ මෙහෙට තව එකක් එනවා නයිස් ඊට පස්සේ මෙහෙම කඩා ගන්න ඕනේ මේකත් කඩාගමු හරි ඊට පස්සේ මෙතනින් උඩට නැගලා මේ මල් මේවා කඩලා එහෙම ආපහු පොඩක් ලේයර් එකක් ඔය දාගෙන මෙහෙම දෙකක් එහෙම එකක් ගහගත්තා ගහගන්න ඕනේ ඊට පස්සේ ඒක ගහගත්තා බලු ටික එකතු වෙන්නටක් ගාලා ඊට පස්සේ තමයි එන්ට්‍රන්ස් එක ඇතුළට මෙතනනේ එහෙම තමයි ඊට පස්සේ ගහගන්න මේවා ඕක් ප්ලෑන්ක්ස් මගලන් කිසිම අයිඩියා එකක් නැහැ මම හිතන විදිහට තමයි කරන්න වන්දා මට හිතන විදිහට හරි ගියත් සුපිරිති මොකක් හරි මෙතන ඒකත් කඩන්න ඕනේ එහෙමනේ ආනේ මොකද්ද යලාදී මේ පැත්තට දෙකක් එනවා පොඩින්න අපි ඒක දාලම් බලමු එතකොට හරියට එන්නේ නැහැ මෙතෙන්ට තව එකක් එන්න ඕන එතකොට හරි එතකොට මෙතන එකක් හැදෙන්න ඕනේ එතකොට දැන් හරිනේ ඒක අයියෝ කොහෙද ප්ලේස් කරනවද දැන් නම් දැන් හරි එතකොට එන්ට්‍රන්ස් එක මෙහෙම තුනක් එනවා මෙහෙම යන්නේ යෝ එතකොට දොරවල් තුනක් එනවද එහෙම ආව දොරවල් තුනක් එනවා මොකද කරන්නේ අනේ එක දොරක් දාමු එතකොට හරිනේ එක දොරක් දාමු එක දොරක් නෑ ඒක හරන්නේ ඉතින් වැඩේ වරද්දගත්තා මන්නේ මේක හරගමු නැහැ හරි ඊට පස්සේ මේවා මෙහෙම දෙකක් දාලා එහෙම දෙකක් දාලා ශෝෂි අන්න එහෙම මෙතනටත් එහෙම එකක් දාමු හරි නයිස් ලස්සනයි ඊට පස්සේ මෙතනින් ගන්න ඕනේ අපි ඩෝ එක හරි ඩෝ එකක් අරන් මෙහිම දාගෙන ලස්සනයි දැනට අවුලක් නැහැ එන්ට්‍රන්ස් එකනේ ඕක තාම
තාම ටිකයි හදලා තියෙන්නේ. මෙහෙම ඇතුළට යන්න පුළුවන්. හරි. ඊට පස්සේ ස්ටේර්ස් අරන් මෙහෙම not good. ස්ටේර්ස් අරන් මෙහෙම දාගන්න ඕනි. ඊට පස්සේ මෙහෙම වැරදිනේ. වැරදි. මෙහෙම එන්න ඕනේ. අන්න එහෙම. නෑ එහෙම. මේක කැඩෙන්න ඕනේ. මෙහෙමත් නෙමෙයි. කාරි මෙහෙම එන්න ඕනේ. මේකට සෙට් වෙන විදිහට අන්න හරි. ඔය තියෙන. එහෙම. ඊට පස්සේ මේ ඒක වැරදි. හරියට ප්ලේස් වෙන්නේ නැහැ ඒවා යවුල. මෙතන ඉන්නේ. මේකෙන් අයියෝ විකාල කරදර. මම මේ ටික හරියට ගහගෙන එන්න. හරි. කොහොම තමයි එන්නේ. මොකක් හරි අයියා. දැන් හරි. ඊටසේ උඩට ගිහිල්ලා ස්ලැබ් එකක් හදාගෙන යන්න ඕනේ. ස්ලැබ් මෙහෙතෙන්ද. එයාට ගෙන්න මෙතනට. හරි. ස්ලැබ් එකක් දාගන්න ඕනේ. අන්න ඔතෙන්ට මං හිතනවා හරි කියලා. නේද? යට ස්ලැබ් එක කඩන්න ඕනේ. පස්සේ ආපහු ස්ලැබ් එක. හරි. දැන් හරි. කොහොම නේද? තව ස්ලැබ් ඕනේ. ස්ලැබ්. ස්ලැබ් ඕනේ. ස්ලැබ්. නයිස්. හින්චි පින්චි අවුලක් නෑ. කොහොම නෙමෙයි. ඊට පස්සේ මෙහෙම කණුවක් වගේ අයියෝ නෑ එහෙම තමන්දා මෙහෙමනේ. එහෙම තමයි. ස්ලැබ් එක නෙමෙයි. එතනට පොඩ්ඩක් එතන කඩන්න වෙනවා වගේ එකක් තමයි තියෙන්නේ. දැන් බලන්න. හරි. එහෙම තමයි. ඊට පස්සේ මේ පැත්තෙමුත් ඒ වැඩේම කරගන්න ඕන. මේ කඩලා
ෆ්‍රෙන්ඩ්ස් නිදියන් එහෙම නැත්තම් සෝම්බිලා වෙලා ගහයි මට මෙන්න මෙහෙම තමයි ආවේ ඊට පස්සේ මේව හදාගෙන මේ අනුව නෑ ඒ ඔෂ් not good මේව හදා ගන්න ඕනේ වටික මෙතෙන්ට මේක මෙතෙන්ට මෙන්න ඊට පස්සේ මේක අනේ ඒක වැදෙන්න ඕනේ දැන් වැදෙනවා මෙහෙම 아무තොයි වගේ තමයි ඒ වුණාට අවුලක් නැහැ ඊට පස්සේ මේවා මෙහෙම දෙකක් දාලා මෙහෙම එකක් දාලා මේ පැත්තට මෙහෙම දෙයක් දාලා යටට ඔහොම එකක් තමයි එන්නේ නයිස් ඊට පස්සේ මේක කපා ගන්න ඕනේ මෙහෙම මේකත් ඉතින් කට්ටිය පොඩි අවුලක් වෙලා තියෙනවා මම ඉතින් මෙච්චර තමයි කරගත්තේ මේ පොඩ්ඩක් හදාගත්තා ඊට පස්සේ බලනකොට මෙතනින් පල්ලෙහා මම පොඩ හාරන් ගියා මට මේ සද්දෙන වැඩි නිසා ඊට පස්සේ බලනකොට තක් කේවුවා මම පොඩ එතන පොඩ වැඩි පැත්තෙන් බ්ලොක් කරා පොඩි කේවුවා පොඩි චූටි කේවුවා එච්චර තමයි ඉතින් උනේ පොඩක් රෙකෝඩ් වෙලා නැහැ මගේ ස්පේස් නැති වෙලා මේ පැත්තට හරන් යන්න ඕනේ මෙහෙම දාගෙන ආගෙන තුනක් මේ පැත්තට මෙහෙම පයිදයි තුනක් හාරලා මේ පැත්තට 1 2 3යි මේ පැත්තට 1 2 නෑ මේ පැත්තට මෙතනින් හාර ගන්න ඕනේ මං හිතන්නට වැඩේ වැරදුනා ඔව් මෙතන 1 2 3ක් ගිහලා දෙකක් යහට යන්න ඕනේ කියන්නේ මෙතයි 1 2යි නෑනේ ඔව් ටිකක් ඉඩමදි px එක ගියා මම හරි මම px එකක් හදාගත්තා මෙතනින් ඇරුවා නම් හරි ඊට පස්සේ මෙහෙම දෙයක් ගන්න ඕනේ දැන් නම් හරි කොහොම ඊට පස්සේ මේ ටික හාර ගන්න ඕනේ ගිහලා මේ පැත්තට දෙකයි තව මේ පැත්තට මෙහෙම දෙකක් හාර ගන්න ඕනේ එහෙම හරි ඔහම එතකොට හරි ඔන්න එක කාමරයක් හරි තව පොඩ්ඩක් එකක් වගේ හාර ගන්න මේ පැත්තට ලොකු එක කාමරයක් මේක මම ස්ටෝරේජ් රූම් එකට ගන්නවා මේ මෙතන හොඳයි ස්ටෝරේජ් රූම් එකට ආවතුනා ඒ වගේම මෙතන උඩක් හාර ගන්න ඕනේ ඒක අපි පස්සේ කරමු සාමාන්‍යයෙන් මෙතන වගේනේ තියෙන්නේ එතකොට එතන ඉඳන් 1 2යි තව දෙකක් අත ඇල්ලා මෙතනින් ඉන්න වයිබ් ගණනලා බලමු තව ටික මම මෙහෙට හාර ගන්නවා
හරි ඔහොම තමයි එන්නේ. එතකොට මෙතන ඉඳන් 1 2 කිව්වහම මෙතන 1 2 එතකොට මෙතන බිත්තිය ඊට පස්සේ මෙතනටත් 1 2 එතකොට මෙතනින් වගේ හාරමු 1 මම කීයක් හාරද බලන්න මේ පැත්තේ 1 2 3 4 5 6 6ක් හාරලා තියෙන්නේ. එතකොට මේ පැත්තේ නම් 1 2 3 4 5 6යි. හරි. ඊට පස්සේ එතන ඉඳන් එතකොට 1 2 3 4 5 6 7ක්. එතන ඉඳන් මෙහෙම 3ක් හාරලා එහා පැත්තට තව නෑ මේ දෙක තියන්න ඕනේ. ඊට පස්සේ ඇතුළට හාර ගන්න ඕනේ මෙහෙම. අර ගන්නට යනකම් එකට ඕත් ඒවයි තියෙන්නේ. කෝල් තියෙනවා. කෝල් ටික කඩගමු. මෙහෙම වගේ ගෙදර වල හදද්දී අපිට කෝල් හම්බ වෙනවා. සමහරවිට අයන් හම්බෙන්නත් පුළුවන්. මොකක්ද දැන් එන්න ඕනේ? මේ දෙක කැඩෙන්න ඕනේ. මේකත් කැඩෙන්න ඕනේ. උඩේවත් කැඩෙන්න ඕනේ. හරිනම් මම ඒක කැඩුවේ නෑ තාම. ඒ ටික පස්සේ කඩමු. ටික එකවරම කඩමු. නෑ තව ඒ කියන්නේ මෙහෙම තව දෙකක් ලේයර් කැඩෙන්න ඕනේ. මෙහෙම දෙකක්. ඔව් මයි ගණනය කිරීම වල හැටියට දෙකක් කැඩෙන්න ඕනේ. එතන එකයි මෙහෙම දෙකක් කියලා එහෙම දෙකක් කැඩෙන්න ඕනේ. හරි එතකොට මේ එතකොට හරි ඔන්න එහෙනම් මේක හරි මේ කාමරෙත් හරි. එතකොට මේ කාමරය තව හදනවා අපි. එතකොට මෙහෙට තව දෙකක්. ඔන්න ඔහොම. ඊපස්සේ මෙහෙටත් තව දෙකක්. හරි මගේ ගණනය කිරීම වල අනුව මෙහෙම දෙකක් ගියාට පස්සේ මෙතන තමයි හරියට බිත්තිය තියෙන්නේ. එතකොට මේ මැද ඕ හරියටම හරි ඒ මැද ඊට මේ ටික හාර ගන්න ඕනේ. නෑ මුලින්ම නැත්නම් මං වැඩියෙන් හාරයි. ඒකෙන්ද මෙහෙට තව 1 2 දෙකක් කියලා දෙකක් හාරන් එමු. ඊට පස්සේ මෙතනින් ආව මෙහෙම හාරගමු. ඉතින් මට එහා පැත්තත් එහෙම කරන්න තියෙනවා. මම ඒ ටිකත් කරගෙනම එන්නම්. එතකොට ලේසි. ඊට කලින් මෙහෙම හදා ගන්න ඕනේ. මම ඉතින් එහා පැත්තත් මේ විදිහටම හදාගෙන යනම් පොඩ්ඩක් එන්න මං පෙන්නනම්. මෙන්න මේ විදිහට තමයි ගෙදර එන්නේ. මේ උඩ එකත් කැඩෙන්න ඕනේ. මේකත් කැඩෙන්න ඕනේ. මේවා සේරම උඩ ලේයර් දෙකම කැඩෙන්න ඕනේ. ගොඩක් වෙලා ඇයි මේවා කඩන්න බඩුත් යයි. මම මේවා කඩන්න කලින් එහා පැත්තත් හදන්න ඕනේ. මම මේ ටික සේරම එහා පැත්තත් එක්ක හදාගෙනම ඕගොල්ලන්ට කතා කරන්නම්. නැත්තම් වෙලා ඒ කියන්නේ වීඩියෝ එක වෙලා යනවා. අපේ ආපහු සවල ගියා ෆ්‍රෙන්ඩ්ස්. යන්න ගමු ඇතුළට. නිදියක මම දැක්කයි එළියේ ක්‍රීපර් කෙනෙක් ඉන්නවා. මම තාම මේ ටික හදලා නැහැ. මගේ සවල ගියා ඒකයි උනේ. යන්කෝ එළියට ක්‍රීපර් ඉන්නවද? එන්න මෙහෙට ඇවිල්ලා
පුපුරන්න බෑ පුපුරන්න එපා අපේ ගෙදර මම මෙහෙම තමයි හැදුනේ හරිද මට පෙන්වන්න බැරි වුණා මම ඒ ටික රෙකෝඩ් වෙලා නැහැ මම හිතන්නේ මම ඒ ටික රෙකෝඩ් කරලා මොකක් හරි මට මතක නැහැ කොහොම හරි ඕන්න බලන්න ගල් ගොඩ ස්ටැක්ස් තියෙන හෙන්න ගොඩක් හරි හදාගමු දැන්වත් අයන් VX දෙකක් හදාගමු කයි දෙකයි කියලා දෙයක් හදාගත්තා කෝකටත් කියලා නයිස් ඊට පස්සේ මේක හදන්න කලින් තව මේක උඩ ටික හදලා ඉන්න ඕනේ මම හදලාම කතා කරන්නම් එතකොට PKX එක ගියා මගේ මේ ටික සේරම ඉවරයි මේ ටිකෙත් තව ටිකක් තියෙනවා මෙහෙම එනවා එතකොට මේක ඉවරයි තව මේ පැත්ත ටික තියෙනවා ඔන්න ඔය ටික විතරයි තියෙන්නේ right තුනයි එතකොට මෙහෙම එකක් හරි කට්ටිය කොබල්ස්ටෝන් නම් ඇති වෙන්න හම්බුනා ඉතින් ඕඩේ ඉන්නේ සේරම ඉවර කරා දැන් නම් ඉවරයි හරියටම මේකත් හරි මෙතනත් හරි දැන් තියන්නේ ඉතින් ගෙදර ඉතුරු ටික හදන්න තමයි ඒකට ගන්න ඕනේ මුලින්ම මෙන්න මේවා ඊට පස්සේ මේවා මේ ටික අපහු ඒ විදිහට ගමු ඊට පස්සේ අපි මේකට ගිහිල්ලා මේවා ටිකක් වැඩියෙන් ගමු වැඩියෙන් කියන්නේ ස්ටැක් එකක්වත් හරියටම ස්ටැක් එකක් ගත්තා මේ වගේ මුත් ස්ටැක් නෙමෙයි අන්න 30000ක් ඇති ඊට මේ වගේ මුත් එන්න ගානක් ගමු හරි ඔය ටික ඇති දැන් පුරාන්න තමයි තියෙන්නේ මේ විදිහට පුරා ගන්න ඕනේ සේරම ඉතින් මං ඒ වැඩේ කරගෙන එන්නම් එතකොට ලේසි
ඊට පස්සේ බර්ච් වලින් මේ විදිහට මේ ටික සේරම පුරව ගන්න ඕනේ. වෙන ඒක නෙවෙයි හදාගෙන ඉවරයි. මෙතෙන්ටත් මෙහෙම 3ක් දාන්න ඕනේ. මෙහෙට මෙහෙම 3ක්. නයිස්. දැන් හරි. ඊට පස්සේ මේක මෙහෙම එනවා. මේ ටිකත් ඒ විදිහටම හදා ගන්න ඕනේ. නිකන් මදි වුණා ෆ්‍රෙන්ඩ්ස්. බලන්නකො ෆ්‍රෙන්ඩ්ස් එනවා. ඉතින් කඩන්න පුළුවන් නේ. එහෙම කඩාගමු. හරි නේද? හරි එලකිරි. ඊටු ටික දාන්න යන්නේ මේවා එහෙම සේරම ඩාර්ක් ඔක් තමයි. හරි බඩු ඉවරයි අම්මට නිදියක නෙමෙයි. හරි දැන් බඩු ඉවරයි. මොකද කරන්නේ? මේ ටෙස්ට් වලවත් නැද්ද බලමු. තියෙනවා දෙකක් තියෙනවා. තව 14කුත් තියෙනවා. මොකෙද්ද? අයිඩිය 14ක් තියෙනවා. තවට 15 17 එතකොට 22ක් තියෙනවා. මෙහෙට මදි වෙයිද මන්දා? මේ මන්ද හදලම තමයි බලන්න වෙන්නේ. දැන් මට තියෙන ප්‍රශ්නේ මේ යට මොනවද දාන්නේ? යටට ෆුල් බ්ලොක් එකක්ම දාන එකට වඩා සාමාන්‍යයෙන් මදි වුණා. දැන් මොකද කරන්නේ? මදි වුණා. වුඩ්ලන්ඩ් මෙන්ෂන් එකට ගිහිල්ලා තමයි එන්න වෙන්නේ. මොනව කරන්නේ? මම ඒ වුඩ්ලන්ඩ් මෙන්ෂන් එකට ගිහිල්ලා ටග් ගාලා ලොග්ස් 4-5ක් විතර කඩන් ඉන්නම්. කීයක් හරි කඩන් ඉන්නම්.
මම බැලුවා ඉතින් කීයක් තියෙනවද කියලා බලනකොට 42ක් තියෙනවා. 42ක් කියන්නේ ඇතිනේ. ඔව් ඇති මම හිතන්නේ යටටත් ඕක් දාන එක හොඳයිද බර්ච් දාන එක හොඳයි. අනේ මන්දා ලොග්සුත් නෑ අපි ළඟ දැන්. ලස්සනයි ගෙදර. ෆ්‍රිජ් එකේ දාන්න. මේ වැඩි අපුරගමු ෂේප් එකේ. හරි. දැන් සම්පූර්ණයි. දැන් මේක චුට්ටක් හාර ගන්න ඕනේ මෙහෙම. ඔව් දැන් හරි. තව එකක්. අපිට ඕනේ උනත් පස්සේ ගෙදර ලොකු කරන්න පුළුවන්. මෙහෙ පුරවලත් නෑ, මෙහෙ පුරවලත් නෑ. එහෙ පුරවන්නත් තියෙනවා. පාටි ඔහොම තමයි ඉතින් පුරාන්න වෙන්නේ. මේ කඩමු. හරි දැන් හරි. කොට මේකත් කඩමු. හරි මං හිතන විදිහට tapi exact ඕනේ. හරි guys මගේ බඩු ටික ඉවරයි මම මේ එහෙම හදාගත්තා තව බඩු ටික ඉවරයි එතකොට දැන් ඔව් බඩු ටික ඉවරයි මම තව මෙන්ෂන් එක අර මෙන්ෂන් එක ඔව් විලේජ් අවුට්පෝස්ට් එක මට ඒක තව ටිකක් මේවා කරන්න වෙනවා එතකන් ඉතින් අදට පාර්ට් එක ඉවර කරනවා මෙතනින් කියන්නේ අදට මෙතනින් පාර්ට් එක ඉවර කරනවා ඒ කියන්නේ ගෙදරින් භාගයක් විතර හදලා ඉවරයි තව හදන්න චුට්ටක් තියෙන්නේ චුට්ටයි තියෙන්නේ තව හදන්න ඒක අනිත් පාර්ට් එකෙන් තමයි ඉතින් කට්ටිය අදට ඉවර කරන්න තමයි යන්නේ දැනට මෙච්චරක් විතර හදලා ඉවරයි තව ඇතුලේ තියෙන ඕගොල්ලන්ට දන්නවනේ ඉතින් ඇතුලේ තියෙනවා තව අලුත් යාළුවෙකුත් හමුනාල් වෙන්න තියා පිටිපස්ස මගේ එහා පැත්තේ ඉන්නවා ඉතින් කට්ටිය ලයික් කරලා නැත්නම් දැන්ම ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න කමෙන්ට් කරන්න හොඳයිද නැද්ද කියලා ඉතින් පාර්ට් 1 එක අදට මෙතනින් ඉවරයි ඉතින් කට්ටිය අදට ගිහිල්ලා එන්නම් බයි බයි